ආයුබෝවන් අපි අද කතා කරන්නේ සංඛ්‍යානයේ ප්‍රධාන සංකල්ප නැත්නම් සංඛ්‍යානයේ මූලික සංකල්ප. බොහෝ විට අධ්‍යාපන ශාස්ත්‍රයේ තරඟකාරී විභාගවලට මිනුම හා ඇගයුම යන තේමාව ඔස්සේ මෙම සංකල්ප සාකච්ඡා කරනවා. බොහෝ දෙනාගේ මතයක් තියෙනවා මෙම මිනුම්කරණය යන විෂය ඉතා අසීරු විෂයක් කියලා. විභාගයේ ලකුණු අඩුවෙන්ම ලැබෙන විෂයක් කියලා. ඇත්තටම එහෙම නැහැ. මෙම මිනුම හා ඇගයුම අධ්‍යාපන ක්ෂේත්‍රයේ විභාගවලදී යෙදෙන්නේ සංඛ්‍යානයේ ඉතා කුඩා කොටසක්. එම නිසා සංඛ්‍යානයේ එම කුඩා විෂය කොටස හොඳින් අවබෝධ කරගතහොත් ඔබට තරඟකාරී විභාගයන් වල ඉහළ ලකුණු මට්ටමක් ලබා ගන්න පුළුවන්. ඇත්තටම මෙම සුළු කොටස හොඳින් අවබෝධ කරගත්තොත් ඉහළම ලකුණු ලබා ගන්න පහසුවෙන් පුළුවන්. මොකද අනිත් විෂයන් වල ගොඩක් කොටස් පාඩම් කරන්න තියෙනවා, මතකේ රඳවා ගන්න ඕන. මිනුම් කියන විෂය එහෙම නෙමේ. මූලික සංකල්ප ටික හොඳින් අවබෝධ කරගත්තොත් ගණනය කිරීම තමයි තිබෙන්නේ. එම නිසා ඉහළම ලකුණු මට්ටමකට යන්න පුළුවන්. මෙම වීඩියෝවේ ශබ්දය ඇහෙනවා අඩු නම් ඔබ හෙඩ්ෆෝන් භාවිතා කරන්න කියලා ඉල්ලනවා. අපි අද කතා කරන්නේ සාමාන්‍යයෙන් මිනුම්කරණය යන විෂයේ විභාගවල වුවත් මුලින්ම එන්න පුළුවන් කෙටි ප්‍රශ්නයක් ගැන. ඒ තමයි මේ සංඛ්‍යානයේ මූලික සංකල්ප හඳුන්වා දෙන්නේ කෙසේද? සාමාන්‍යයෙන් විභාගයේ අහන්න පුළුවන් මිනුම්කරණයෙහි මෙම මූලික සංකල්ප නිදසුන් ඇසුරෙන් කෙටියෙන් පැහැදිලි කරන්න. එම ප්‍රශ්නයට අදාළව තමයි අපි අද මේ වීඩියෝව කරන්නේ. එතකොට ඒ අනුව මාතය, මධ්‍යස්ථය, මධ්‍යන්නය, පරාසය යන සංකල්ප අපි නිදසුන් ඇසුරෙන් කෙටියෙන් කොහොමද පැහැදිලි කරන්න කියලා බලමු. පළමු සංකල්පයේ විදිහට අපි සාකච්ඡා කරන්නේ මාතය. මාතය යන්නෙන් අදහස් වන්නේ යම් ව්‍යාප්තියක වැඩිම වාර ගණනක් පෙන්වන අගයයි. මෙහිදී දත්ත පරීක්ෂා කිරීමෙන් ලබා ගන්නා අගයක් බැවින් විවිධ අවස්ථා තුනක් ඇතිවිය හැක. ඉන් පළමු වෙන තමයි මාතය එක් අගයක් ඇති අවස්ථාව. දෙවන අවස්ථාව තමයි මාතය සඳහා අගයන් දෙකක් ඇති අවස්ථාව. තුන්වන අවස්ථාව තමයි මාතය සඳහා අගයක් නොමැති අවස්ථාව. අපි මේ සඳහා උදාහරණ බලමු. ඔබට පෙනෙනවා පළමු අවස්ථාවේදී 2 3 5 4 5 6 මෙහි වැඩිම වාර ගණනක් තියෙන අංක 5. එම නිසා මාතය 5. එතකොට දෙවෙනි උදාහරණය 2 3 3 5 4 5 6. මෙහිදී වැඩිම වාර ගණනක් කියන්නේ වාර දෙකක් තියෙන සංඛ්‍යා දෙකක් තියෙන 3 සහ 5. ඒ අනුව මෙහි මාතය වෙන්නේ 3 හා 5. තුන්වෙනි අවස්ථාව ගත්තාම 2 3 4 5 6 7 8 මෙහි වැඩිම වාර ගණනක් කියලා වෙනම සංඛ්‍යාවක් නැහැ. සියලුම සංඛ්‍යා එක් වාරයක් තිබෙනවා. එම නිසා මෙහි මාතය සඳහා අගයක් නැත. මම හිතනවා මේ උදාහරණය මාතය පැහැදිලි කරගන්න පුළුවන් කියලා. අපි යමු ඊළඟ සංකල්පයට. දෙවන සංකල්පය තමයි මධ්‍යස්ථය. මධ්‍යස්ථය යනු යම් ව්‍යාප්තියක් ආරෝහණ හෝ අවරෝහණ අනුපිළිවෙලට සකසා ඇති විට එම ව්‍යාප්තියේ මධ්‍යම ස්ථානයට හිමිවන අගයයි. මධ්‍යස්ථය යනු යම් ව්‍යාප්තියක් ආරෝහණ හෝ අවරෝහණ අනුපිළිවෙලට සකසා ඇති විට එම ව්‍යාප්තියේ මධ්‍යම ස්ථානයට හිමිවන අගයයි. දත්ත සංඛ්‍යාව කුඩා නම් පරීක්ෂාවෙන් මධ්‍යස්ථය සොයාගත හැකි අතර දත්ත සංඛ්‍යාව විශාල නම් සූත්‍රයන් භාවිතයෙන් මධ්‍යස්ථය පිහිටි ස්ථානය සොයා අගය ලබාගත හැක.
ඒ අනුව ඔබට පැහැදිලි දත්ත සංඛ්‍යාව කුඩා නම් අපිට පුළුවන් ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට සංඛ්‍යා ටික ලියලා මැද අගය බලලා මධ්‍යස්ථය කියලා තෝරගන්න. නමුත් දත්ත සංඛ්‍යාව විශාල නම් එවිට අපි සූත්‍රයක් යොදා ගන්න ඕන. ඒ වගේම තමයි එම විශාල දත්ත සංඛ්‍යාව ඔත්තේද ඉරට්ටේද කියලත් අපි බලන්න ඕන. ඔත්තේ නම් එක සූත්‍රයක් තියෙනවා, ඉරට්ටේ නම් තවත් සූත්‍රයක් තියෙනවා. දත්ත ගණන ඔත්තේ සංඛ්‍යාවක් නම් එම දත්ත ගණන කැපිටල් N නම් මධ්‍යස්ථය පීඨී ස්ථානයේ අපිට ගන්න පුළුවන් n-1 බෙදීම 2 සූත්‍රයෙන්. ඒ වගේම තමයි දත්ත ගණන ඉරට්ටේ සංඛ්‍යාවක් නම් එම දත්ත ගණන කැපිටල් N නම් මධ්‍යස්ථය පීඨී ස්ථානයේ අපිට තෝරගන්න පුළුවන් n බෙදීම 2 හා n බෙදීම 2 ධන 1. එම අගයන් දෙක එකතු කර දෙකෙන් බෙදීමෙන් තමයි අපි මධ්‍යස්ථය ලබා ගන්නේ. අපි උදාහරණයක් බලමු. එතකොට මෙහෙම සූත්‍රය යොදාගන්නේ කොහොමද කියලා පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ මධ්‍යයන්ය ගැන. එදිනදා ව්‍යවහාරයේදී සාමාන්‍ය හෝ මධ්‍යයන්ය ලෙස හැඳින්වෙන්නේ සමාන්තර මධ්‍යයන්යයි. මෙහිදී ලකුණු ව්‍යාප්තියේ සියලුම අගයන් එකට එකතු කිරීමෙන් ලැබෙන අගය මුළු අගයන් ගණනින් බෙදූ විට මධ්‍යයන්ය ලැබේ. භාණ්ඩවල සාමාන්‍ය මිල, කිසියම් මාසයක සාමාන්‍ය උෂ්ණත්වය එදිනෙදා ජීවිතයේදී භාවිතා වන මධ්‍යයන්‍ය අගයන් සඳහා උදාහරණ වේ. අපි උදාහරණයක් බලමු. 10, 15, 5, 20, 15. මෙම සංඛ්‍යා පහෙහි මධ්‍යයන්ය ගණනය කරන්න කිව්වහම අපි කරන්නේ 10, 15, 5, 20, 15 වලින් එකට එකතු කරනවා. එතකොට එකතු වෙනවා අපිට 65ක්. එම 65 බෙදෙනවා දත්ත ගණනෙන්. ඒ කියන්නේ සංඛ්‍යා පහක් තියෙන හින්දා 5. 65 පහෙන් බෙදුවම අපිට ලැබෙනවා 13. ඒ අනුව එම සංඛ්‍යාවල මධ්‍යයන්ය 13යි. මේ ආකාරයට තමයි අපි මධ්‍යයන්ය ගණනය කරන්නේ. අවසාන වශයෙන් අපි කතා කරනවා පරාසය. දත්ත සමූහයේ විශාල අගය හා කුඩාම අගය අතර වෙනස තමයි පරාසය කියලා කියන්නේ. උදාහරණ වශයෙන් 2, 3, 8, 4, 5 යන ඉලක්කම් පහක් දත්ත සමූහයක් යොදා ගත්තොත් අපි විශාලම අගය 8, කුඩාම අගය 2 නම් එහි පරාසය වෙන්නේ 8 අඩු කිරීම 2 සමානයි 6. 6 තමයි පරාසය වෙන්නේ. මේ ආකාරයට ඔබට මිනුමෙහි මූලික සංකල්ප නිදසුන් ඇසුරෙන් හඳුන්වන්න කිව්වොත් ඔබට පුළුවන් මේ ආකාරයට කෙටියෙන් හඳුන්වලා ඒ සඳහා නිදසුනක් ලබා දෙන්න. කොහොමත් නිදසුනක් යොදා ගන්න කිව්වත් නොකිව්වත් සාමාන්‍යයෙන් මිනුම
සඳහා අපිට යොදා ගන්න තියෙන වචන ප්‍රමාණය අඩු නිසා එය හඳුන්වලා නිදසුනක් යොදා ගැනීම වඩා උචිතයි. ලකුණු දීමේ ප්‍රවණතාවයක් උනත් තියෙනවා නිදසුනක් සමග පැහැදිලි කරනවා නම්. අපි මේ කතා කරේ සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්නයක්. ඉන්පසු ව්‍යුහගත ප්‍රශ්නයක් එන්න පුළුවන්. දත්ත සමූහයක් දීලා ඒ ඇසුරින් ජාල රේඛයක් නිර්මාණය කරන්න. මාතය මධ්‍යස්ථය පරාසය ව්‍යාප්ති ගණනය කරන්න. ඒ වගේම තමයි සමුච්චිත සංඛ්‍යාතය ගණනය කරන්න. ඒ ඇසුරෙන් උපකල්පිත මධ්‍යයනයක් ඇසුරෙන් අර පන්ති ප්‍රාන්තර වගුව ගහලා ඒ ඇසුරෙන් සමාන්තර මධ්‍යයනය හොයන්න ප්‍රශ්න එන්න පුළුවන්. අපි එම ප්‍රශ්න වලට පිළිතුරු කොහොමද සාකච්ඡා කරන්න කියලා අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකකින් අපි සම්බන්ධ වෙමු. ඔබට තවත් ප්‍රශ්න තිබේ නම් මේ වීඩියෝෙහි කමෙන්ට් කරන්න. එතකොට ඒ සඳහා මම පිළිතුරු වීඩියෝ එකක් ඇසුරෙන් ලබා දෙන්න පුළුවන්.